A level වලින් පස්සේ ජීවිතේ මොකද වෙන්නේ? මං ඉන්නේ දැන් ජීවිතේ 3 වෙනි දශකේ. ආපහු හැරලා බලද්දි මගේ ජීවිතේ ගොඩාක් දේවල් තියෙනවා වෙනස් වුණා. මේක බලන මගේ වයස් වල ඉන්න අය දන්නවා මම මේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඔයා කොහොමද ජීවිතේ ඉස්සරහට එන්න තියෙන අවුරුදු කීපයට ලෑස්ති වෙන්නේ? විශේෂයෙන්ම මගේ වගේ වයසට එද්දී ජීවිතේ අලුතෙන්ම පටන් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. මටත් වඩා අවුරුදු කීපයක් වැඩිමල් වුණාම ඒක ඉතාම අමාරු දෙයක්. මොකද ඒ කාලේ වෙද්දී ඔයාලට තියෙන වගකීම් ගොඩක් වැඩි. ඒ නිසා දැන් ඔයාලා ගන්න තීරණ විශාල වශයෙන් බලපානවා ඔයාලගේ අනාගතයට. ඒ මොනවද සහ කොහොමද අපි හරි තේරීම් කරන්න කියන එක ගැන අද අපි කතා කරමු. හරි. මුලින්ම කියන්න ඕනේ මම මේ ඔයාලට ඔයාලගේ ජීවිතේ ගොඩ දාගන්න උපදෙස් දෙනව නෙවෙයි. මම වුණත් හැමදේම ෆිගර් අවුට් කරගත්ත මිනිස්සෙක් නෙවෙයි. හැබැයි මම අවුරුදු 18 දී දැනගෙන හිටියානම් කියලා හිතන දේ සහ ලෝකෙ දැන් සෑහෙන්න වෙනස්. ඒ වෙනස් වෙන ලෝකෙත් එක්ක ඔයාගේ ඉස්සරහට ඔයාගේ අනාගතයට වැදගත් වෙයි කියලා මට හිතෙන දේ සහ මම මගේ ජීවිතයට එකතු කරගෙන තියෙන දේ තමයි මම මේ අද කතා කරන්නේ. මේවා ඔයා පිළිගන්න ඕනේ නෑ. හැබැයි මම හිතනවා මේක ඔයාලට විශාල උදව්වක් කරගන්න පුළුවන්. හරි. දැන් උසස් පෙළ ඉවරයි. දැන් ඔයා ලංකාවේ පළවෙනියා වුණත් ඔයා උසස් පෙළ ෆේල් වුණත් මේ දෙකේ මොකක් වුණත් ඔයා ඉස්සරහට ගන්න තීරණ ඔයාගේ ජීවිතයට ඉතාම වැදගත්. ඉතින් මුලින්ම ඔයා උසස් පෙළ ඉතාම ඉහළින් සමත් වුණ කෙනෙක් නම් congratulations. ඔයා ඔයාගේ ජීවිතේ ඉතාම වැදගත් කඩයිමක් සාර්ථකව අවසන් කරා. හැබැයි මෙතනදී ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අද ලෝකේ මීට අවුරුදු 20කට කලින් තිබුණ ලෝකේ නෙවෙයි. ඒ කාලේ අපිට සිස්ටම් එකක් තිබුණ ෆලෝ කරන්න. විෂයත් ලියනවා, පාස් වෙනවා, ලොකු ස්කෝල් එකට යනවා, O level ලියනවා, A9ක් ගන්නවා, උසස් පෙළ කරනවා, ඉහළින් සමත් වෙනවා, කැම්පස් යනවා, අවුට් වෙනවා, රස්තාවක් ගන්නවා. මේ සිස්ටම් එකට ගියා නම් වා ජීවිතේ දිනු. මේක තමයි අපි පොඩි කාලේ අපේ වැඩිහිටියෝ අපිට කියලා දුන්න සාර්ථකත්වයේ වට්ටෝරුව. හැබැයි දැන් මං ඉන්න වයසේදී මගේ ගොඩාක් යාළුවෝ ඉන්නවා මේ සිස්ටම් එක ඉතාම හොඳින් ෆලෝ කරලා නමුත් ඉතාම අසතුටුදායක ජීවිත ගත කරනවා. සමහරු ජීවිතේ එක එක රැකියාවලට හිර වෙලා කිසිම නිදහසක් නැති. සමහර අය ඒ කාලේ ටියුෂන්ස් කරලා කියලා දුන්නේ සුන්දර ලෝකෙ නෑ කියලා ඩිසපොයින්ට් වෙලා. ඒ වගේම සමහර අය ඉන්න ඇත්තටම වෛර කරනවා එයාලා ජීවත් වෙන්න කරන රැකියාව. හැබැයි අර මම කලින් කිව්වා වගේ එයාලට ආපහු හැරෙන්න බෑ. මොකද එක්ක එයාලා ලෝන් වලට හිර වෙලා. එයාලගේ අම්මා තාත්තා බිරිඳ දරුවෝ එයාලා මත පදනම් වෙලා. ඇත්තටම මගේ සමහර යාළුවෝ ඉන්නවා එයාලා ආස දේවල් ගොඩක් තියෙනවා try කරා. හැබැයි රැකියාවේ ස්වභාවය අනුව එයාලා අන්තිමටම හිර වෙලා ඉන්නේ. එයාලට කොහෙත්ම වෙලාවක් නැහැ ඒ දේවල් උත්සාහ කරලා බලන්නවා. එයාලා අවුරුදු 18 දී 20 දී තෝරගත්ත පාත් එකේ ගොඩාක් දුර ඇවිල්ලා ඉවරයි දැන්. එයාලට අලුත් ඔප්ෂන්ස් try කරන්න බෑ. හැබැයි ඒත් එක්කම සමහර අය ඉන්නවා ඉතාම සතුටින් ජීවිතේ ගත කරන. එයාලා ආස දේවල් ගොඩක් අද වෙද්දී එයාලට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර අයගේ ඩ්‍රීම් ජොබ් එක එයාලට ලැබිලා තියෙනවා. එයාලා ඉතාම සතුටින් මේ රැකියාව කරනවා. ඒ වගේම එයාලගේ පවුලේ අයත් එක්ක ඉතාම හොඳ ජීවිතයක් ගත කරනවා. ඉතින් මේ දෙකොල්ලොම ඉන්නවා. ඉතින් මට කියන්න ඕනේ වුණ දේ තමයි මේ එක්සෑම්ස් සහ සැබෑ ලෝකයේ අතර සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. මට එක්සෑම්ස් වලට හොඳට ලකුණු තියෙනවා. වැඩිහිටියෝ මට හොඳ කියනවා. සමාජය මට කම්ප්ලිමෙන්ට්ස් දෙනවා. ඒ නිසා මම හරි පාරේ යන්නේ. මම හරි දේ කරන්නේ. හැබැයි මට සමා වෙන්න මේ කියනවාට ඒක හැම විටම එහෙම වෙන්නේ නැත. මට මේ සම්බන්ධ උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්. ඔයාලගේ වැඩිහිටියෝ ඔයා වටේ ඉන්න සමාජය අප්ඩේට් වෙන්නේ නැහැ ලෝකය වෙනස් වෙන වේගයට. ඒ නිසා එයාලගේ රියැක්ෂන් එක හැම වෙලාවෙම ඔයාගේ කන්ෆර්මේෂන් බයස් එකට හේතුවක් කරගන්න එපා. ඒ නිසා හැරෙන්න බැරි පාරක ගොඩක් දුර ගියාට පස්සේ ඒක පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඉතින් මට මේ කියන්න ඕනේ උනේ ඇත්තටම එක්සෑම්ස් සහ සැබෑ ලෝකයේ අතරේ ලොකු වෙනසක් තියෙනවා. දැන් ලෝකය ගොඩක්ම රිවෝඩ් කරන්නේ ෆලෝ කරන්නන් නෙවෙයි බිල්ඩ් කරන්න. ඉතින් සිස්ටම් එකේ යන්න ඔයා ඒකට දැනටම ගොඩක් දක්ෂයි. හැබැයි අනිත් දේවල් උත්සාහ කරන එක නවත්තන්න එපා. හැම වෙලාවෙම බලන්න මට මොනවද ගන්න පුළුවන් අනිත් ස්කිල්ස්. ඔයා යන පාරෙන් එළියේ තියෙන්නේ මොනවද කියන එක ගැන හැම වෙලාවෙම අවධානයෙන් ඉන්න. හැම වෙලාවෙම ඔප්ෂන්ස් තියාගන්න. හදිසියේ ඔයාගේ පාරෙන් එළියේ ඔයා කරන දෙයක සමහර විට ඔයා මේ යන පාත් එකට වැඩිය ගොඩාක් රිවෝඩින් දේවල් තියෙන්න පුළුවන්. ඊළඟට උසස් පෙළ හොඳට සමත් වුණේ නැති එහෙම නැත්නම් ෆේල් වුණ නංගිලා මල්ලිලාට. ඔයාලා පොඩි රියැලිටි චෙක් එකක් කරගන්න ඕනේ. මොකද දැන් ඔයාලගේ ජීවිතේ ඉස්සරහට යන්න තියෙන එක පාත් එකකින් ටිකක් පස්සට ගිහිල්ලා තියෙනවා. සමහර විට ඔයාට තවදුරටත් මේ පාත් එක ඉස්සරහට යන්න බැරි වෙන්නම පුළුවන්. මම මේක ඩවුන් ප්ලේ කරන්න හදන්නේ. ඇත්තට මේක ලොස් එකක්. හැබැයි ජීවිතේ තව අවුරුදු 10ක් 15ක් ඉස්සරහට යද්දී මේක ඔයාට අදාළ නැති වෙන්නම පුළුවන්. මොකද ඉස්සරහටත් මේ වගේ ගොඩක් පාත් ඔයාලට හම්බෙන්න නියමිතයි. හැබැයි ඉතින් අර පාත් එක වගේ නෙවෙයි මේවා ඔයාලට ඉබේ හම්බෙන්නේ නැහැ. ඒවා හම්බෙන්නේ ඔයා මුලින් ඉනිෂියේටිව්ස් ගත්තොත් විතරයි. අර අපිට කියලා දුන්න ට්‍රැඩිෂනල් පාත් එකේ තියෙන වාසිය තමයි ඊළඟට ඔයා කරන්න ඕනේ මොකක්ද කියන එක
එක ඔයා තීරණය කරන්න ඕනේ නෑ. ඔයා ඊළඟට කරන්න ඕනේ දේ ඔයාගේ දෙපතුලටම හම්බ වෙනවා. ඔයා A level හොඳට පාස් වුණොත් එහම ඔයා යන්න ඕනේ කැම්පස් එක, ඔයා කරන්න ඕනේ ඩිග්‍රී එක, ඊළඟට ඔයා අවුට් වෙලා මොනවද කරන්න ඕනේ කියන එක ඔයා ලොකුවට මහන්සි වෙලා හොයන්න ඕනේ නෑ. ඔයාට ඉතාලම පහසුවෙන් හම්බ වෙනවා. හැබැයි මේ එළියේ තියෙන පාත්වල මේක මෙහෙම නෑ. ඔයා මහන්සි වෙලා ඒක හොයාගන්න ඕනේ. ඒ නිසා ඒක හොයාගන්න කාලේ නාස්ති කරන්න එපා. ඔයා ඩිග්‍රී එකක් කරනවා නම් එහෙමයි, ඔයා රැකියාවක් කරනවා නම් එහෙමයි, ඔයා රට යන්න ප්ලෑන් කරනවා නම් එහෙමයි. මොකක් වුණත් ඒකට කරන්න ඕනේ මූලික දේවල් දැම්ම කරන්න පටන් ගන්න. ඔයාට තියෙන ලොකුම වාසිය තමයි දැන් ලෝකේ ගොඩක් දියුණුයි. මීට අවුරුදු 50කට කලින් ඔයාට දැනුම ලබා ගන්න තිබුණු එකම ස්ථාන තමයි අතලොස්සක් වෙච්ච රාජ්‍ය විශ්වවිද්‍යාල. හැබැයි අද ලෝකෙ එහෙම නැහැ. ඔයාට ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්, ඔයාට ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යන්න පුළුවන්, ඔයාට ඔයාගේම දෙයක් හොයාගෙන ඉගෙනගෙන පටන් ගන්න පුළුවන් ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා. එතකොට ඔයාට අර කලින් කිව්ව සෙට් එකට කියපු දේම තමයි. අවට සමාජයේ කියන දේවල්, එයාලගේ ළමයි කරපු දේවල් අද ලෝකයට හරියටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ෆලෝ කරන්න නෙවෙයි බිල්ඩ් කරන්න ඉගෙන ගන්න. තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. තමන්ගේම විකුණන්න පුළුවන් ස්කිල් සෙට් එකක් හදාගන්න. හරි. දැන් දෙගොල්ලම කව කරන්නේ මොකක්ද අපිට ගන්න පුළුවන් හොඳම අප්‍රෝච් එක. ප්‍රධානම දේ ගොඩක් අය කියන දෙයක් ඔයා ආස දේ කරන්න. ඒක නරක අදහසක් නෙවෙයි. හැබැයි ටිකකට හිතන්න මම කැමති පොල් වලවල් කපන්න. හැබැයි මම ඉන්නේ සයිබීරියාවේ. ඒතකොට ඇත්තට මේක ප්‍රැක්ටිකල් නෑනේ. ඔයා ඔයාගේ කාලය වෙන් කරන්න ඕනේ. ඔයා කැමති දෙයක් වෙනුවෙන් තමයි. හැබැයි ඒත් එක්කම ඒක ඔයා ජීවත් වෙන සමාජයට විකුණන්න පුළුවන් ස්කිල් එකක් වෙන්න ඕනේ. කවුරු හරි ඒ ස්කිල් එකට මුදලක් ගෙවන්න ලෑස්ති වෙන්න ඕනේ. උදාහරණයකට මම කැමති නෑ ඇත්තටම අටපහ රස්සාවක් කරන්න. හැබැයි කවුරු හරි ඇවිත් මට මිලියන 10ක වැටුපක් දෙනවා නම් මම ඒක කරනවා. ඒක මම ආස නෑ වෙන්න පුළුවන්. හැබැයි මට ලැබෙන මූල්‍යමය වාසියත් එක්ක සලකලා බලද්දී ඒ පෑ 8 මට ඉවසන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයා දෙයක් කරන්න තෝරගද්දී ඔයා ආස දේ ආස නැති දේ එක්කම ඔයාට ඒකෙන් ලැබෙන දේත් කන්සිඩර් කරන්න. ඒ වගේම මේ කතාව නම් මම කුමාර සංගක්කාරගෙන් ඉගෙන ගත්ත දෙයක්. සංග එක ඉන්ටර්විව් එකක කියනවා අපි අපේ ජීවිතේ ගොඩාක් හොඳ දේවල් මිස් කරගන්නවා අපේ සරල කැමැත්ත අකමැත්ත මත. අපි දෙයක් උත්සාහ කරලා බලලා ඒකේ යම් දුරක් ගියාට පස්සේ තමයි සලකලා බලන්න ඕනේ මේ දේ අපිට ගැලපෙනවද නැද්ද කියලා. මොකද දෙයක දක්ෂ වෙන්න තමයි අපිට ඒකට ආස හිතෙන්නේ. අපි දක්ෂ නැති දෙයක් කොහොමත් අපිට ආරම්භයේදී නීරසයි. ඒක ඇත්තටම ඉතාම වැදගත් උපදේශයක්. ඇත්තටම කාට හරි හම්බුනොත් ඒ ඉන්ටර්විව් එකේ ලින්ක් එක පල්ලෙහාන් දාන්න මට හොයාගන්න බැරි වුණා. ඊළඟට පාත් එක වෙනස් කරන්න ලෑස්ති වෙන්න. මොකද ඔයාට තවම කල් තියෙනවා. ගොඩක් ඔය ජීවිතේ ට්‍රැඩිෂනල් පාත් එකේ ගිහිල්ලා අතෘප්තිකර ජීවිතයන් ගත කරන අය දිහා බැලුවොත් ඒ ගොඩක් අය එතන හිර වෙලා ඉන්නේ එයාලගේ බය නිසා. එයාලා දන්න එයාලට කලින් හිටපු අය කරපු සාර්ථක පාත් එකක එයාලා මේ ඉන්නේ. එයාලා මේ දන්න පාත් එකකින් එහා ලෝකය එයාලට නුහුරුයි. ඉතින් පුරුද්දට වගේ අර කරගෙන ආපු විදියටම ඔහේ කරගෙන යනවා. මේකට අපි කියනවා sunk cost fallacy කියලා. ඒ කියන්නේ අපි අපේ ජීවිතේ ඉදිරි තීරණ ගන්නවා. අපි දැනට මේ යන පාරට කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් දිහා බලලා. නිකන් හිතන්න දැන් මට තේරෙනවා මේ පාත් එක ඉස්සරහට ගියොත් මම ඉස්සරහට ඉතාම අතෘප්තිකර ජීවිතයක් ගත කරනවා කියලා. හැබැයි මම වෙනස් වෙන්නේ නැහැ. මොකද මම දැනටම මේ යන පාරට ගොඩාක් මගේ කාලය, මුදල්, ශ්‍රමය වගේ දේවල් ආයෝජනය කරලා තියෙන හින්දා. කොයිම වෙලාවකවත් ඒ ට්‍රැප් එකට වැටෙන්න එපා. මම මේ දැන් කියන්නේ මේ කිසිම ප්ලෑන් එකක් නැතුව ඔක්කොම දමලා ගහලා මේ පාත් එකෙන් එළියට දුවන්න කියලා නෙවෙයි. හැබැයි යම් පාත් එකක් ඔයාලට හරියන්නේ නැහැ කියලා තේරෙද්දී ටික අලුත් දේවල් try කරලා එතනින් හොඳම එක තෝරගෙන හිමීට ඒකට වාගේ කාලය, ශ්‍රමය, මුදල් ආයෝජනය කරන්න. ඊට පස්සේ ඔයාට එකෙන් හොඳ අනාගතයක් පේනවා නම්, ඔයාට හොඳ මුදලක් ලැබෙනවා නම් ෂේප් එකේ ඒ පාත් එකට ස්විච් වෙන්න. ඒ වගේම වඩා වැදගත් ඔයා මොන පාත් එකේ කොහොම ගියත් ඇඩැප්ටබල් ස්කිල්ස් ඉගෙන ගන්න. ඒ කියන්නේ කමියුනිකේෂන් ස්කිල්ස්, ටෙක්නොලොජි, බිස්නස්, මාකටිං වගේ දේවල්. මේවා ඔයාට ඕනම ෆීල්ඩ් එකක අවශ්‍ය වෙන්න පුළුවන් දේවල්. මේ දේවල් වැදගත් ඇත්තටම ඔයා මොන ෆීල්ඩ් එකකින් ඉස්සරහට ගියත්. ඉතින් මෙතන ප්‍රධාන කතාව තමයි උසස් පෙළ ප්‍රතිඵලය කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ නවතින තැන නෙවෙයි. ඔයාගේ ජීවිතේ එහෙමමයි තව ඉස්සරහට. ඉතින් ඔයා ට්‍රැඩිෂනල් පාත් එකේ යන අතිරේක දෙයක් හොයන කෙනෙක් වුණත්, ඔයා උසස් පෙළින් පස්සේ ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්න තැනක් හොයන කෙනෙක් වුණත්, අද අපේ ස්පොන්සර් SU එක ඔයාට ගැලපෙන පාත් එක හොයලා දෙන තැන. විශේෂයෙන්ම ඔයාගේ උසස් පෙළ ප්‍රතිඵල S3ක්, S2ක්, S1ක් වගේ තියෙනවා නම් ඔයාට එයාලගේ අවුරුදු 3 ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සෙට් වෙන්න පුළුවන් මේ මාසෙදී. එතකොට ඔයා උසස් පෙළ අසමත් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. SU එකේ ෆවුන්ඩේෂන් කෝස් එක අවුරුද්දක් කරලා ඔයාට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට සෙට් වෙන්න පුළුවන්. එතකොට මොන පැතිවලින්ද මෙයාලගේ ඉගෙන ගන්න පුළුවන්. SU එකේ තියෙනවා IT business engineering courses වර්ග කීපයක්ම, UK degree pathways දෙකක් තියෙනවා, University of Bedfordshire එක එයාලගේ IT degrees 6ක් සහ business management degrees 3ක් offer කරනවා. මෙයාලගේ තව ගොඩාක් programs තියෙනවා. ඔයාලට ලංකාවේ හෝ පිට රටක මේ degrees කරන්න SU එක හරහා අවස්ථාව ලබා දීලා තියෙනවා. අනික මේක අවුරුදු 25ක් පරණ විශ්වාසනීය ආයතනයක්. විශේෂයෙන්ම මෙයාලගේ facilities එහෙම ඉතාම හොඳයි. ඔයාලට මං කියන වචනේ පිළිගන්න ඕනේ නැහැ. සැකයක් තියෙනවා නම් ඔයාලටම ගිහිල්ලා බලන්න පුළුවන්. මාත් කීප වතාවම ගිහිල්ලා තියෙනවා.
එනිසා බය නැතුව රෙකමන්ඩ් කරනවා මම. දැන් ඔය මම කිව්ව ප්‍රෝග්‍රෑම්ස් විතරක් නෙවෙයි AI and robotics, digital marketing, cyber security මේ වගේ ගොඩක් ඔයා කැමති පැති වලින් ඔයාට ඉස්සරහට යන්න පුළුවන් SEO එක හරහා. ඒ වගේම ඔයා දැන් වෙනම පාත් එකක යනවා නම් වෙනම පැත්තකින් ඉගෙන ගන්නවා නම් ඔයාට අලුත් දෙයක් try කරන්න වෙලාව තියෙනවා නම් පොඩ්ඩක් SEO එක check කරලා බලන්න. කොහෙත්ම ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. හරි. අවසානට කියන්න තියෙන්නේ ජීවිතය කියලා කියන්නේ අත්‍තරම ප්‍රතිඵලයක් නෙවෙයි. කඩුල්ලක් නෙවෙයි ඔයා ඒක පැන්නට පස්සේ ජීවිතය මල් යහනාවක් වෙන. ජීවිතය කියන්නේ අත්‍තරම ගමනාන්තයක් නැති පාරක්. ඔයා ඒකේ හොඳට ඇවිද්දොත් තමයි ඔයාට ගොඩක් දේවල් experience කරන්න පුළුවන්. ඔයා ජීවිතේ කොහෙට ගියත් කවුරු වුණත් අවසානයේ වැදගත් ඔයාගේ තෘප්තිය. ඉතින් කාගේවත් හීන සැබෑ කරන්න නෙවෙයි ඔයාගේ හීන සැබෑ කරගන්න වැඩ කරා. ඒ වගේම ආයෙත් මතක් කරනවා ඔයා පාත් එකක් හොයනවා නම් SEO එක පැත්ත පොඩ්ඩක් බලන්න. ඉතින් මම මේ කියපු දේවල් එක්ක ඔයා එකඟ වෙනවද නැද්ද කියලා පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න. ඔයා subscribe කෙනෙක් නෙවෙයි නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මං ගිහින් එන්න. ජය වේවා.